ඔව් අපේ මාතෘකාව උජ්ජයිනිය ගැන. දැන් අපි දන්න විදිහට උජ්ජයිනියේ නගර කිහිපයක්, නියම්ගම් ගම් නැත්තම් නගර කිහිපයක් ගැන උජ්ජයිනිය සම්බන්ධව කතා වෙනවා. එහෙම කතා වෙන ඒ නාම තමයි එකක් කුරරඝරය. කුරරඝරය කියනකොට අපිට මතක් වෙනවා කුර හා සම්බන්ධ නිවසක් නැත්තම් නුවරක් කියන අදහසක් තියෙනවා. ඒ කියන්නේ කුරය කියන්නේ කුර හැඩයට යමක් විශේෂිත යමක් ඒ ප්‍රදේශයේ තිබිය හැකියි. ඊට පස්සේ තවත් කියවෙන නමක් තමයි දක්ඛිණගිරිය. තවත් කීපයක් තියෙනවා. අද මේ දෙක විතරක් අපි අවධානය යොමු කරමු. එකක් කුරරඝරය උජ්ජයිනිය තියෙනවායි කියන. අනිත් එක තමයි දක්ඛිණගිරිය. එතකොට මේ උජ්ජයිනිය තවත් අතකින් ගත්තොත් එහෙනම් උජ්ජයිනිය කියන්නේ අවන්තියේ අගනගරය. ඊට පෙර ඒට වෙනත් නගර තිබ්බයි කියනවා. වෙනත් නමක් තියෙනවා. අපි දැනට මේ දෙක ගමු. ඒ කියන්නේ අවන්තියේ අගනගරය තමයි උජ්ජයිනිය. උජ්ජයිනියේ යටතේ තමයි මේ කියන නම් දෙක අපිට යෙදෙන බව පේන්නේ. එකක් තමයි කුරරඝරය, අනිත් එක තමයි දක්ඛිණගිරිය. එතකොට මේව අපට පෙන්වන්නේ අපි මේ විශේෂයෙන් මේ අද කතා කරන්නේ ඉන්දියානු මැප් එකට සම්බන්ධ කරමින්. දැන් ඉන්දියානු මැප් එකේ අපිට මේ ප්‍රදේශ පෙන්වන්නේ ওই මධ්‍ය ප්‍රදේශය. අපි එක සිටියමක බලමු. සෝරි අපිට තියෙන වෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපිට අද තියෙන මෙතන යම් ගැටලු කීපයක් උතන කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යල සංසරණය පිළිබඳ ගැටලු කීපයක් අපිට තියෙනවා. ඒ වගේම මේ රජගහ නුවරට අයත් යම් ගම්මාන කිහිපයක් නැත්නම් නියංගම් හෝ නුවරවල් කිහිපයක් මධ්‍ය ප්‍රදේශයට ගිහින් දාලා අලුත් කොලනියක් ආරම්භ කළාද නැත්නම් අලුත් ජනපදයක් ආරම්භ කළාද කියන මේ පැත්තේ යම් අරමුණක් සඳහා කියන ප්‍රශ්නය අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ අද කතා කරන්නේ අපි මීට පස්සේ සාකච්ඡාවේ තමයි ඒක කතා කරන්නේ. රජගහ නුවර සම්බන්ධවත් අපිට පේනවා මෙන්න මේ නම් දෙක යෙදෙනවා. ඔය අවන්තිය උජ්ජයිනිය සම්බන්ධ යෙදෙන නම් දෙක අපිට පේනවා රජගහ නුවර සම්බන්ධවත් යෙදෙන බවක්. ඒක තමයි කුරරඝරය, අනිත් එක තමයි දක්ඛිණගිරිය. දක්ඛිණගිරිය විතරක් උදාහරණයක් හිට ගත්තොත් එහෙම මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා බොහෝ විට කියවෙනවා අපේ පිටකත්‍රයේ ওই සූත්‍රවල බුදුන් වහන්සේ සවැත් නුවර සිට රජගහ නුවරට ගමන් කරනකොට දක්ඛිණගිරියේ නැවතිලා රජගහ නුවරට එනවා කියන. තවත් වෙලාවක තියෙනවා බුදුන් වහන්සේ ඔය දක්ඛිණගිරියට වඩින වෙලාවක මගධ කෙත්ත මේ මගධේ කුඹුරු යෑ මහා කුඹුරු යෑ බුදුන් වහන්සේ ඇස ගැටෙනවා. ඒ අනුව බුදුන් වහන්සේ සිවුරු සකස් කළ යුතු ආකාරය පිළිබඳව ආනන්ද හාමුදුරන් උපදෙස් දුන්නයි කියලා කියනවා. එහෙනම් ඒ අදහස තමයි මේ දක්ඛිණගිරිය රජගහ නුවරට දකුණු පැත්තෙන් රජගහ නුවරට ආසන්නව රජගහ නුවර කඳු වලල්ලෙන් පිටත එහෙම තමයි කියවෙන්නේ තිබුණ බවක් තමයි අපේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. දැන් මෙතන අපට තියෙන ප්‍රශ්නේ තමයි කී දක්ඛිණගිරියේ කොපියක් කොහොමද මධ්‍ය ප්‍රදේශයේ පෙන්වන්නේ කියලා. ඒක එකක්. අනිත් එක තමයි කුරරඝරය. කුරරඝරය සම්බන්ධ අද අපි මෙහිදී උදාහරණ කතා කීපයක් අපි සාකච්ඡා කරනවා. එතකොට අපට පෙනෙයි කුරරඝරය ඔය කියන මධ්‍ය ප්‍රදේශයේද තිබිය යුත්තේ එහෙම නැත්නම් එහි යම් සිදුවීම් රජගහ නුවරට ඉතා ආසන්න බවක් පෙන්වනවා නේද කියන උපකල්පනයන් අද සාකච්ඡාව තුළින් අපට ගොඩනගාගත හැකි වේවි. එහෙනම් මේ තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ තමයි කුරරඝරය, දක්ඛිණගිරිය ඔය රජගහ නුවර තියෙන. අනිත් එක තමයි කුරරඝරය සහ දක්ඛිණගිරිය මධ්‍ය ප්‍රදේශයේ පෙන්වන. ඔය හියුන්සාන් වාර්තා කියවනකොට අපට පේනවා රජගහ නුවර තියෙන කුරරඝරය කුසාග්‍ර බවට පත් වෙන බවක්. උන්වහන්සේ හෝ එය පරිවර්තනය කරන පරිවර්තකයා අර්ථකථනය දෙන පරිවර්තකයා අර්ථකථනයක් දෙනවා මෙතන හියුන්සාන් හාමුදුරුව හරහා උන්වහන්සේව හොරණෑවක් ලෙස යොදා ගනිමින් මවුත් පීස් එකක් හැටියට යොදා ගනිමින් රජගහ නුවරේ ප්‍රදේශයට කුසාග්‍ර කියලා යෙදෙන්නේ රජගහ නුවර ඉපැරණි රජගහ නුවර තිබ්බ තැනයේ එතන කුසාග්‍ර කියලා යෙදෙන්නේ හොඳම තනකොළ තිබ්බ නිසා කියලා තමයි මේ අර්ථකථනය දෙන්නේ. ඉතින් හොඳම තනකොළෙහි තිබ්බායයි කියන්නේ අපි දන්නවනේ කාටද තනකොළ ඕන වෙන්නේ කියලා. එහෙම අය මේවා කියවනවායි කියලා කියන අපේක්ෂාවෙන් දන්නේ නැහැ. එහෙම දාලා තියෙන්නේ කෙසේ හෝ රජගහ නුවර තිබ්බ කුරරඝරය කුසාග්‍ර වෙලා ඔය මධ්‍ය ප්‍රදේශයට උජ්ජයිනියත් එක්කම මධ්‍ය ප්‍රදේශයට රැගෙන ගියාද කියන එක ඔය යටත් විචිත ඔය සිතියම් කලාවේ යෙදිච්ච පිරිස කියන සැකයත් අපට තියෙනවා. මේ තමයි අපි අද කතා කරන නුවරවල් නැත්නම් ගම් නියම්ගම් දෙක. මොකද අපිට මම හිතන්නේ අද සාකච්ඡාවේ මේ දෙක විතරක් අපි ගමු. ඊට පස්සේ අපි ඔය උජ්ජයිනිය සම්බන්ධ වෙනත් කතා කීපයක් අපිට තියෙනවා. ඔය පුජ්‍යල සංසරණ කීපයක් තියෙනවා මේකට නොගැලපෙන මේ පෙන්වන සිතියමට නොගැලපෙන. එකක් තමයි කාලි කුරරඝරිකා ගේ රජගහ නුවර ගමන. කාලි කුරරඝරිකා අපි අඳුරනවා. ඇයට කාලි කුරරඝරිකා විතරක් නෙමෙයි ඇයට කාලි තිස්සා කියලාත් කියනවා.
ඒකත් අපිට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි දන්න ඇය කවුද කියන්නේ? ඇය තමයි සෝන කුටිකන්න හාමුදුරන්ගේ අම්මා. ඇය වාසය කළේ අවන්තියේ උජ්ජයිනියේ කුරරගහරේ කියලා තමයි අපේ මූලාශ්‍ර කියන්නේ. ඊට අමතරව අපි කතා කරනවා මහා කච්චාන හාමුදුරන්ගේ ගමනක්. ඒ නැවත උජ්ජයිනියේ සිට කියන්නේ කුරරගහරේ තියෙන අගනුවර සිට සවැත් නුවරට. ඒ බුදුන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනාවන් වන්ට සවන් දෙන්නේ. ඉහත කතන්දරේදී කාලි කුරරගරිකාගේ ඒ ගමන සම්බන්ධව දුර බැලුවොත් එහෙම කිලෝමීටර් 1200ක් පමණ තිබෙන බව පේනවා. ඉන්දියානු සිටීමේ පෙන්වන මධ්‍ය ප්‍රදේශයේ උජ්ජයිනියේ කුරරගහරේ සිට රජගහ නුවරට කිලෝමීටර් 1200ක්. ඉතින් තවත් අපි කතා කරන්න උත්සාහ කරන දෙයක් තමයි මහා කච්චාන හාමුදුරුවන්ගේ ගමන උජ්ජයිනියේ සිට සවැත් නුවරට. දුර කිලෝමීටර් 800ක් පමණ. තවත් එක කතාවක් විතරක් අපි උත්සාහ කරමු මෙහිදී කතා කරන්න. ඒ සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ නැත්නම් උන්වහන්සේට සෝන තිස්ස කියලාත් සඳහන් කරනවා. සෝන කුරරගරික කියලාත් සඳහන් කරනවා. සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ කුරරගහරේ සිට සවැත් නුවර ගොස් බුදුන් වහන්සේ හමු වීම තමයි තවත් අපි අද කතා කරන අනු කතාවක්. අපි මුලින්ම මින් ගමු කාලි කුරරගරිකගේ කතාව. අපි මුලින් කී පරිදිම කාලි යනු සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ අම්මා. අපි දන්න පරිදි මුලින්ම සෝහන් වූ කාන්තාව. ඇගේ ගමන තමයි කුරරගහරේ සිට රජගහ නුවරට යෑම. දැන් මේ ඇය යන හේතුවත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ තමයි ඇය සෝන කුටිකන්න හාමුදුරුවන්ව හම්බෙන්න සිටියේදී තමයි ගැබ්බර මාතාවක් හැටියට ඇය කුරරගහරේ සිට රජගහ නුවරට යන්නේ. අපි නැවත අර දුර හයිලයිට් කරන්න අපිට සිද්ධ වෙනවා කිලෝමීටර් 1200ක්. මේ තමයි අපි අද කරන මුල්ම ප්‍රශ්නය. මේක මේ පොළවේ යථාර්ථයන්ට ගැලපෙනවා. ඉන්දියානු සිටියේ මේ පෙන්නන මේ ගැබ්බර මාතාවක් අපි නිකමට හිතමු ඇය මුල් මාසවල නෙමෙයි අපේ සම්ප්‍රදාය හැටියට මාස 7න් පමණ තමයි තමන්ගේ දෙමව්පියන්ගේ නිවසට යන්නේ. ඒ සම්ප්‍රදාය ගෙන අපි බැලුවොත් එහෙම ඇය මාස 7න් යනවා කියලා. එක් පැත්තකින් මේ සුවිශේෂී ලෙස මේක කතා කරනකොට ගැබ්බර මාතාවක් ඒ තරම් දුරක් යෑම පොළවට ගැලපෙනවද කියන එක අපි කතා කරන්න ඕනේ. ඔය කාලි නමින් යකින්නියක් දිහි කරලා තියෙන ඒ නිසාද කියලාත් අපිට සැකයක් තියෙනවා. ඕපනීය තාක්ෂණය පාවිච්චි කරලා යම් යම් තොරතුරු අපිට ගන්න පුළුවන්. අපි දන්නවා ඒක 100%ක් නිවැරදි නැහැ කියලා. අපි දන්නවා ඒක උපකරණයක් කියලා. අපි දන්නවා ඒක ටූල් එකක් කියලා. අපි හරියට ටූල් එක කළමනාකරණය කරන්න දන්නවනම් ඒකේ අඩුපාඩු අපි දන්නවනම් ඒකෙන් වැඩ ගන්නත් අපිට යම් යම් ක්‍රම තියෙනවා. දැන් අපි දුර සම්බන්ධ මේකෙන් දත්ත ගත්ත එක අපිට මේ පෙන්වන දත්ත අනුව කුරරගහරේ සිට මේ ගැබ්බර මාතාව ඍජු රේඛාවක රජගහ නුවර බලා ගමන් කළොත් කිලෝමීටර් 950ක් අතර ප්‍රමාණයක් ඔය සාමාන්‍ය ගමන් කරන කියන ට්‍රැවල් රූට් එකක් කියලා. කියන්නේ යථාර්ථවාදී ගමනක් පාරක්. අපි බැලුවොත් එහෙම ඔය වංගු එහෙම තියෙන කිලෝමීටර් 1100ත් 1200ක් පමණ දුරක් තියෙන බව තමයි පේන්නේ. දැන් මම මේක කැල්කියුලේට් කරේවා. ඔය ඕපන් AI එකට දාලා පෙන්වන්න ඕන නිසා එහෙම කළේ. ඒ අපට යෝජනා කරනවා ගැබ්බර මාතාවට ගිය හැකි දුර කිලෝමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණය. සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට නම් යන්න පුළුවන් කියනවා 20ත් 25ත් අතර ප්‍රමාණයක් උපරිම 25ක්. ඒත් මේ වගේ කාන්තාවකට මවකට අපි යෝජනා කරන්නේ කිලෝමීටර් අවම 5ක් දවසකට. උපරිමය 10ක්. අපි දැන් අවම ප්‍රමාණය ගත්තොත් එහෙම ඒක අපි බෙදුවොත් 1200 එනම් 5න් ඇයට ගත වෙනවා ඔය ගමන සම්පූර්ණ කරන්න ඔය 1200ක කිලෝමීටර් 1200ක ගමන සම්පූර්ණ කරන්න ඇයට ගත වෙනවා දින 240ක්. මේ දින 240 දින 30න් බෙදලා මාස ගණන් කරොත් අපිට පේනවා මාස එනවා මාස 8ක්. දැන් අපි මේ මාස 8 මේ ගැබ්බර මාතාව යන්නේ ගමට අපි කියනවා අපි යෝජනා කරනවා 7 වෙනි මාසයෙන් කියලා. ගැබට මාස 7ක් වෙද්දි කියනවා. ඒ 7යි මෙතන 8යි. යන්න ගත වෙන කාලය ඌ මාස 8 එකතු කරපුවාම ඇයට මාස 15ක් යනවා ඔය ගමන සම්පූර්ණ කරන්න. එවනම් ඇයට දරුවා හම්බෙන්නේ අතරමඟදී. එහෙත් ඇයට දරුවා ලැබුණේ අතරමඟදී නොවන බව මේට ඊළඟට තියෙන කතාව අපිට පේනවා. එහෙනම් මේක මේ පොළවේ යථාර්ථයන්ට ගැලපෙන්නේ නැහැ. දිනකට කිලෝමීටර් 10ක් ඇය යනවා යන උපකල්පනයේ මත අපි ගත්තොත් එහෙම ඒක වෙන්න අපහසු දෙයක්. එහෙත් එහෙම අපි ගමු අපේ වාසියට මේ ඉන්දියාවේ ජම්බුදීපයේ කියන පිරිසගේ වාසියට එහෙම වුණොත් 1200 දිනකට 10 වගේ බැගින් ගියොත් කිලෝමීටර් දින 120ක් යනවා. ඒ දින 120 මාස වලින් බෙදාගත්තොත් අපි දින 30ක් 30න් බෙදුවොත් එහෙම අපට එනවා මාස 4ක්. එවනම් ඒ මාස 7න් පිට වෙනවා යයි කියලා නැවත යෝජනා කළොත් එහෙම මේ සඳහා ඇයට ගත වෙනවා 7යි 4යි 11 මාස 11. එහෙම බැලුවත් ඇයට දරුවා මගදී හම්බෙන්න ඕන. එහෙනම් මේ කතාව අපට පෙන්නනවා ඔය පෙන්වන ස්ථානය
මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ කුරරගහරය රජගහනුවර සිට කියන්නේ රජගහනුවර යම් ප්‍රදේශයක ආසන්න ප්‍රදේශයක සිට අපර මාතාවකට තමන්ගේ මුල් ගමට මව්පියන්ගේ ගෙදරට යන්න පුළුවන් ආසන්නයේ තිබ්බ එකක් අපිට පේනවා යම් වෙනත් අවශ්‍යතාවයක් සඳහා උපක්‍රමශීලීව ඔය මධ්‍ය ප්‍රදේශයට ගෙනහිල්ලයි කියලා. දැන් පෙන්නන ඔය උජ්ජයිනිය පෙන්නන ප්‍රදේශයට. දැන් ඔය අපි මාස 11ක් යනවා කියන ගත්තොත් ඒක ඊටාම රිස්කි වැඩක්. අපිට පේන හැටියට මෑත් සමග නිතරම ඇම්බියුලන්ස් එකක් පිටිපස්සේ තියෙන්න ඕන. දෝලාවෙන් එකන් ගියත් මේක ඊටාම අමාරු වැඩක්. අපි තවත් ගොඩාක් දේවල් බලන්න ඕනේ. මේ ගැබ්බර මාතාවක් වැනි කෙනෙක් ඔය වගේ බාහිර දුර ගමනක් යවනකොට එහම යනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේකේ දෙවන පියවරට ගියාට පස්සේ අපි කිව්වා ඇයට දරුවා හම්බෙන්නේ මගදී නෙමෙයි. එහෙනම් මේක ගැලපෙන ඔය ඉස්සරහ අපි ඉස්සලා කිව්ව කතාව අපේ උපකල්පනයන් ගැලපෙන්නේ නැහැ. අපි පොළවේ යථාර්ථයට ගැලපෙන්නේ නැහැ. ඉන්දියාව ජම්බුදීපයේ ඉන්දියාවේ කියන පිරිස මෙන්න මේවා ගැන අවධානය යොමු කරන්න ඕන. මේක මම කියන එකක් නෙමෙයි. මේක පොතේ ලියවි තියෙන එකක්. අපි මේවා විග්‍රහ කරගන්න ඕන. අපිට දැන් අලුත් ටූල්ස් තියෙනවා. දැන් ඉස්සර වගේ එහෙම මිනිසුන් රවට්ටන්න බෑ. අලුත් ටූල්ස් තියෙනවා. AI පාවිච්චි කර හැකි. උපක්‍රම ඒව පාවිච්චි කර හැකි. හරියට දැනගෙන පාවිච්චි කර හැකි. තමන්ගේ වාසියට නෙමෙයි මේ සාධාරණ අපි කියන ඔබ්ජෙක්ටිව් දත්ත. ඔබ්ජෙක්ටිව් විග්‍රහයන් තරමක සාපේක්ෂ ඔබ්ජෙක්ටිව් විග්‍රහයන්. ඒ කියන්නේ පුජ්‍යලබද්ධ නොවන විග්‍රහයන් ගන්න, ඇනලිසිස් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ටූල් එක දැන්. ඒ නිසා මිනිස්සුන්ට දැන් හංගන්න බෑ මේවා. ඒ කියන්නේ ඒක අපිට පේනවා නේ ඒ වැඩේ කරන්න බෑ. ඒක පොළවේ යථාර්ථයන්ට කිසිම ගැළපීමක් නැහැ. එතකොට ඔය ඉන්දියාවේ තිබෙනවා ඒ කියන්නේ ජම්බුදීපයට ඒකේ අනාගතය ගැන අපි හිතන්න ඕනේ. ඊළඟට මේ කතාවේ දෙවන කොටස ඇයි රජගහනුවර මහගෙදර සිටියේදී තව සුවිශේෂී සිද්ධියක් සිදු වෙනවා. තව කෙනෙකුට මොකද අපි මේක කියන්නේ කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් ඇයි යකින්නියක් කියලා. වෙනත් හැකියාව නැයට තියෙනවායි කියලා. අහසින් යෑමේ හැකියාවන් වගේ එහෙම ලියලා තියෙනවා අපේ මූලාශ්‍රවල. කියන්නේ මූලාශ්‍රවල ලියවිලා කියන්නේ වගේ විකෘති කරලා නව අර්ථකථනයන් දීලා තියෙන බවක් අපිට පේනවා. ඒ කියන්නේ මේ හරිය සම්බන්ධව පිරිසක් පුජ්‍යලයක් ගැන. ඒ කියන්නේ ඒක අපිට ඇප්ලයි කරන්න පුළුවන් කෙනෙක් කාලිටත් එහෙම හැකියාවක් තිබ්බ අය කියලා. යකින්නියක් කියලා එයාට එහෙනම් එහෙම හැකියාවක් තියෙනවා අහසින් යන්නේ එතරම් දුරක්. හැබැයි සුවිශේෂී සිද්ධියක් වෙනවා ඔය යෝජනාව ඔය උපකල්පනේ වැරදි කියලා. කියන්නේ ඇයි යකින්නියක් ඒ නිසා ඇයට දිව්‍යමය බලයක් තියෙනවම ගමන් යන්න අහසින් කියලා කියන යෝජනාවට එම උපකල්පනයට ප්‍රතිවිරුද්ධ කතන්දරයක් මෙතන තියෙනවා. ඒ තමයි මෙන්න මේ තමන්ගේ රජගහනුවර මහගෙදර දරුවා ලැබීමට ගිය ගමනේදී තමයි කාලි කුරරගරිකා සෝවාන් ඵලයට පත්වන්නේ. බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනාරාමේදී ඒ ප්‍රථම ධර්ම දේශනාව අහන්න ගිහිල්ලා සිටිය සාතාගිර සෞගේ යාළුවා වන හේමවත අතර ඇතිවන දෙබස අහගෙන ඉඳලා ඒ දෙබසේදී සාතාගිර වර්ණනා කරන බුදුහාමුදුරුවෝ ගැන දේශනාව ගැන මේ ඇසූ පමණින් අය මෙහිදී සෝවාන් ඵලයට පත් වෙනවා. යකින්නියක් ඔන්න සෝවාන් ඵලයට පත් වෙනවා. ඒකත් මේ පොළවේ යථාර්ථයන්ට නිතර අපි බලන්න ඕනේ ඒකයි මේ පොළවේ යථාර්ථයන් මේ කියන කතාව ගැලපෙනවද කියන එක. එදා රෑම තමයි කියන්නේ මේ ප්‍රථම මේ දෙබස අහලා සෝවාන් ඵලයට පත් වෙලා එදා රෑම තමයි කාලි කුරරගරිකට දරුවා ලැබෙන්නේ. එහෙමනම් අර අතර මගදී ඇයට දරුවා ලැබෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් දෙයක් කියන එක එහෙනම් මේක ප්‍රතික්ෂේප වෙනවා. මෙච්චර දුරක් ගියයි කියන 1200ක් දින 240කින් හෝ උපරිමය කිලෝමීටර් 10 බැගින් දින 120ක් ගියයි කියන මේ ගමන මාස 16ක් එහෙමත් නැත්නම් උපරිම වේගයකින් ගියොත් එහෙම මාස 11කින් ළඟා වෙන්න පුළුවන් කියන මේ ගමන කිසිසේත් වෙන්න බෑ. මොකද ඇයට දරුවා ලැබුණේ රජගහනුවර තමන්ගේ දෙමෝපියන්ගේ නිවසේදී. එන මේ උපකල්පනයන් සියල්ලම වැරදි බව මේ කතාව ඔප්පු කරනවා. දැන් මේ සාතාගිර හේමවත සම්බන්ධවත් මෙතන ප්‍රශ්නයක් අපිට අතුරු ප්‍රශ්නයක් නැගෙනවා. හේමවතට බැරි වෙනවා ඔය ප්‍රථම ධර්ම දේශනාව අහන්න යන්න. සාතාගිර තමයි යන්නේ. ඒ පණිවිඩය තමයි සාතාගිර තමන්ගේ යහළුවා කරා රැගෙන එන්නේ. මේ මොහොත වන විට හේමවත ඉන්නේ වෙනත් ප්‍රදේශයක. හේමවත ඉන්නේ හිමවතේ. හිමවතේ අකාලේ මල් පිපෙන ඔහුට පේනවා. මේ පුදුමය දැකලා හේමවත හිතනවා තමන්ගේ යහළුවා සමග මෙතෙන්ට ඇවිල්ලා පෙන්වන්න ඕනයි කියලා. ඒ බලාපොරොත්තුෙන් හේමවත එනවා රජගහනුවර පැත්තට. සාතාගිරත් බරණැස සිට හේමවත හම්බෙන්න රජගහනුවර හරහා යනවා. එහෙම තමයි කියන්නේ රජගහනුවර හරහා යනවා කියලා. ඔවුන් දෙදෙනා හමුවන්නේ රජගහනුවරදී. මේ දෙදෙනා රජගහනුවරදී හමු වෙන නිසා දෙපැත්තෙන් ඇවිල්ලා අපිට තවත් උපකල්පනයක් අපිට හිතන බිහි කරන්න. ඒ තමයි මොවුන් දෙදෙනාගේම ගමනාන්තය රජගහනුවර. ඒ කියන්නේ සාතාගිරගේ නිවසත් හේමවතගේ නිවසත් තිබිය යුත්තේ රජගහනුවර. ඒකට අපිට හේතු කාරණා මේ තියෙනවා. ඔවුන් රජගහනුවර විය හැකියි කියන තැනට. දැන් මේකත් අපි ඉන්දියානු මැප් එකට දැම්මම මේ කියන කතාවත් ගැලපෙන්නේ නැති බවක් වෙන ඉන්දියානු මැප් එක. දැන් රජගහනුවර පැත්තේ තියෙන බරණැස සිට අපි දන්නවා රජගහනුවරට ඉතා සාපේක්ෂව ආසන්න. හැබැයි හිමවතේ ගිහිල්ලා හිමවතට යනවා නම් එහෙ පෙන්නන හිමවත කිලෝමීටර් ගණනාවක් ඈතක තියෙන. මේක ගැලපෙන්නේ. එක්කෝ මේ දෙදෙනා මේ කියන පරිදිම
යක්කු විය යුතුයි. එහෙමත් නැත්නම් මොවුන්ට ගුවන් යානා තිබිය යුතුයි මේ ගමන සඳහා. මොකද එක තැනක සඳහන් වෙනවා ඇයට ඇහුනේ තමන්ගේ නිවසේ ඉහළ කියලා. ඉහළ අහසේ. තමන්ගේ නිවස ඉහළ අහසේද? ඇගේ නිවසේ ඉහළ මාලයකද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ. මොකද ඇගේ සැමියාත් යක්ෂයෙක්. හේමවත සාතාගිර පමණක් නෙවෙයි. කාලි බැඳලා ඉන්නේ යක්ෂයෙක් කියලායි කියවෙන්නේ. ඒ තමයි දීඝ තපල. එහෙනම් මේ ඔවුන්ගේ හිත වච්චමට මේ නිවසේදී හම්බුණාද? නැත්නම් අසල නිවසක බොහෝ විට හේමවතගේ නිවසේ ඉහළ මාලේ මේ සිදුවන කතා බහයට ඇහුණද කියන උපකල්පනයක් අපට මතු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙහිදී අපට පේනවා මේ ස්ථාන තුනම. ඒ කියන්නේ හිමවත, රජගහනුවර සහ බරණැස. ඒ වගේම කුරරගරිකා, කාලි කුරරගරිකාගේ නිවස තියෙන. ඒ කුරරගරයත් සාපේක්ෂව ආසන්නව තිබෙන ස්ථානය කියලා තමයි අපිට පේන්නේ පුජ්‍යලයකට පයින් ගමන් කරන්න පුළුවන්. මේ තමයි මේ කතාවේ දෙවන කොටස. මේ කතාවේ තවත් කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස ප්‍රශ්න ගණනාවකට අපට පිළිතුරු ලැබෙනවා. ඉන්දියානු ජම්බුදීප සිටියම බොහෝ දුරට අභියෝගයට ලක් වෙනවා. ඒ කාල විලංග සම්බන්ධ කතාව. මේ කාල විලංග සම්බන්ධ කතාවට දීඝ තපල කාලි කුරරගරිකාගේ මහත්තයා, ඒ වගේම කාලි කුරරගරිකාගේ පියා වූ සුමන දෙවියන්. ඒ තවත් ප්‍රශ්නයක් අපිට මෙතන තියෙනවා. බොහෝ දේවල් එකට ගැට ගහන තැන. සහ සෝන කුටිකන්න හාමුදුරුවෝ වගේම බිම්බිසාර රජතුමත් මේ කතාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම මහා කස්සප මහරහතුන් වහන්සේ. මේ කාල විලංග මහා කස්සප හාමුදුරන්ට කාල විලංග කියන්නේ දුප්පත් මිනිස්සෙක්. අපි මූලාශ්‍ර සඳහන් කරන පරිදි. කාල විලංග මහා කස්සප හාමුදුරන්ට දානයක් පිරිනම. සාමාන්‍යයෙන් කියනවා මහා කස්සප මහරහතුන් වහන්සේට දානයක් පිරිනමු කෙනෙකුට, පිරිනමන ලද කෙනෙකුට මේ භවයේදීම යහපතක් සිද්ධ වෙන බව. ඉතින් මහා කස්සප හාමුදුරුවෝ වැඩ සිටින තැනත් අපි සාමාන්‍යයෙන් වැඩ සිටින තැන දන්නවා. ඒ තමයි පිප්පලී ගුහාව. බොහෝ විට දක්ෂිණ ගිරිය. ඒක දක්ෂිණ ගිරිය බව අපිට ප්‍රශ්න තියෙනවා. ඔය හියුන්සාන් පාහියන් වාර්තාවල දැන් අපි ඔය කුරරගරය අග්‍ර තනකොළ ස්ථානය කරන්නේ හියුන්සාන් හාමුදුරුවෝ. ඉතින් මේවා සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙනවා. මේක වෙනම අපි සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. උන්වහන්සේලා දෙන්නා ගේ වාර්තා යම් විදිහකින් විග්‍රහ කරනකොට අපිට පේනවා ඒක හංගලා තිබ්බටෙහි ඔය මහා කස්සප මහරහතුන් වහන්සේ වැඩ සිටිය පිප්පලී ගුහාව තිබෙන්නේ දක්ෂිණ ගිරියේ උතුරු පැත්තේ කියලා. ඔය වාර්තා දෙකේ මේක කියවෙනවා. හියුන්සාන් හාමුදුරුවෝ වෙනත් කතාවක් කියන්න දෙනවා. හැබැයි දක්ෂිණ ගිරියේ සදර්න් හිල්ස් කියලා තියෙන්නේ දක්ෂිණ ගිරිය උතුරු පැත්තේ තියෙන බව දෙන්න නතර වෙන්නේ උතුරු පැත්තේ. ඒ උතුරු පැත්තේදී තමයි වුන් දෙදෙනාට පිප්පලී ගුහාව හම්බෙන්නේ. හියුන්සාන් වාර්තාවේදී කියන මේ හම්බෙන්නේ වෙනත් ගුහාවක් කියලා. හැබැයි උන්වහන්සේට මේක හම්බෙන්නේ ඔය දක්ෂිණගිරිය උතුරු පැත්ත. මේ දක්ෂිණගිරිය උතුරු මේ කොටසෙත් තමයි පහියන් හාමුදුරන් පිප්පලී ගුහාව හමු වෙන්නේ. ඒ නිසා අපිට පේනවා මේ දෙදෙනාටම හම්බෙන්නේ එකම දෙයක්. ඒ තමයි දක්ෂිණගිරියේ උතුරු පැත්තේදී මේ දෙදෙනාටම පිප්පලී ගුහාව හමු වෙනවා. දැන් අපට සෙල්ලිපියක් හම් වෙනවා බඹරගස්තලාවේ. මේවා අපිට තියෙන ප්‍රශ්න. බඹරගස්තලාවේ අපිට සෙල්ලිපියක් හම් වෙනවා දමගුත තෙරහලෙනේ පිප්පලී ගුහේ කියලා. දමගුත හාමුදුරන්ගේ පිප්පලී ගුහාව කියලා සෙල්ලිපියක් හම් වෙනවා බඹරගස්තලාවේ පර්වතයක් ආශ්‍රයව. දැන් මේක එක්කෝ මේ දනන්ද හාමුදුරුවෝ ලියන පොතේ කතා කරන උන්වහන්සේ බඹරගස්තලාව කුඩුමිගල පැත්තේ ලොකු අධ්‍යයනයක් කරපු බව පේනවා. උන්වහන්සේත් මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ සෙල්ලිපිය අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒ වගේ මේ සෙල්ලිපියේ වටිනාකම ගැන කතා කරන්නේත් නැහැ. ඒ සෙල්ලිපිය සැබෑ ඓතිහාසික తত্ত্বය මොකක්ද කියලා කතා කරන්නේත් නැහැ. මේක බැහැර කරන්නේ ඇයි කියන එකත් අපට ප්‍රශ්නයක්. එහෙනම් මෙතන අපි කතා වෙන අද කතා වෙන දෙයට ඔය කුඩුම්බිගල පැත්ත බඹරගස්තලා පැත්තෙත් යම් සම්බන්ධයක් තියෙනවද කියන එක කියන අපට සැක මතුවෙනවා. එහෙමත් අපට සැක කරන තරම් කාරණා එතන තියෙනවා. එහෙමනම් අපේ උගත් පිරිස කළ යුත්තේ මේ කරුණු විද්‍යාත්මකව එක්කෝ සපත කරන්න ඕනේ, නිවැරදි කියලා කියන්න ඕනේ. එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි වගේ පුජ්‍යලයින්ට මේ සම්බන්ධ ප්‍රශ්න මතුවෙනවා. ඒ අපට මතුවෙන ප්‍රශ්න අපි අපේ පාඨක ශ්‍රාවක ජනතාවත් සමග අපි බෙදා ගන්න බැඳිලා ඉන්නවා. ඒක ඉන්දියාවේ තියෙන ජම්බුදීපය කුඩුපට්ටම් කරන්න හෝ අලුත් ජම්බුදීපයක් අපට ගොඩනගා ගන්න නෙමෙයි. අපේ යුතුයකමක් තියෙනවා. අපිට දකින දෙයක්, අපට පේන දෙයක්, කතා නොකරන දෙයක්, මේ හංගලා තියෙන දෙයක් අපට අපේ රටට යම් වටිනාකමක් ලැබිය යුතු නම් ඒක අපේ උරුමයක් නම්, ඓතිහාසිකව ලැබුණු උරුමයක් නම් ඒක කවුරු හරි හංගලා තියනවද කියන ප්‍රශ්නේ කතා කරන්න අපට යුතුයකමක් තියෙනවා ලාංකිකයන් සමග. ඒ යුතුයකම තමයි අපි ඉෂ්ට කරන්නේ. අපි අපේ කතාව නැවත ගමු. මේ කාල විලංග සම්බන්ධ කතාව. කාල විලංග ඉතා දුප්පත් මිනිස්සෙක් මහා කස්සප හාමුදුරන්ට දානයක් ලබා දෙනවා. ඒ ලබා දුන්න දානේ, පිරිනම්පු දානේ මහා කස්සප හාමුදුරුවෝ බුදුන් වහන්සේට පිරිනමනවා. බුදුන් වහන්සේ මහා කස්සප හාමුදුරුවෝ ඇතුළු
වික්ෂුන් වහන්සේලා 500 නමක් සමග වළඳලා ඒ අවසානයේ බුදුන් වහන්සේ මේ දානේ මේ මහා කස්සප හාමුදුරන්ට දානේ පිරිනැමීමේ ප්‍රතිඵලයක් හැටියට කාල විලංග දින 7ක් ඇතුළත රජගහනුවර මහා සිටුවරෙක් වෙනවයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් ඒ කතාව එහෙම වෙද්දි මේ තවත් කතාවක් රජගහනුවර මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒ තමයි බිම්බිසාර රජතුමා අපරාධකාරයෙකුට දඬුවම් දීලා තියෙනවා. ඔහුව බැඳ දමා තියෙනවා රජගහනුවර කන. ඒ වගේම උදේ රජතුමා එතනට ගිය වෙලාවේ ඒ අපරාධකාරයට පොරොන්දු වෙනවා. අපරාධකාරයට පොරොන්දු වෙනවා ඔහුට කෑම ලබා දෙන්න. ඒත් රජතුමාට මේක අමතක වෙනවා. රාත්‍රී වැටෙනකොට පස්සේ රජතුමාට මතක් වෙන්නේ. රජතුමා කෙනෙක් හොයනවා මෙතෙන්ට කෑම යවන්න. මෙහිදී කාල විලංගගේ බිරිඳ ඉදිරිපත් වෙලා කියනවා ඇයට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඇයට රජමාලිගෙන් ආහාර ලැබෙනවා. ඇයි මේ ආහාර වේලත් සමග අරගෙන කනත්ත බලා එහෙම ගමන් කරනකොට අපේ මූලාශ්‍රය කොහොම සටහන් කරලා දන්නේ නැහැ. මේ මම මෙහිදී පාවිච්චි කරන මූලාශ්‍රය තමයි සද්ධර්ම රත්නාකරේ. මේ සම්බන්ධ අට කතාවකක් තිබෙනවයි කියලා මල්ලසේකර සඳහන් කරනවා. ඒ මූලාශ්‍රයේ අදාළ ස්ථානේ මට තාම ලැබුණේ හමුුනේ නැහැ. මේ මූලාශ්‍රය සඳහන් කරා. අපි දන්න මේ මූලාශ්‍ර බොහෝ දුරට විකෘති කරලා තියෙන්නේ. සඳහන් කරන පරිදි මොහු ගහකට අරක්ගත් යක්ෂයෙක් දීඝතපල කියන්නේ මේ කාල විලංගගේ බිරිඳ කෑම රැගෙන කනත්තට යනකොට මේ දීඝතපල එහෙම නැත්නම් කාලි කුරරගරිකගේ මහත්තයා කාල විලංගගේ බිරිඳව ග්‍රහණයට ගන්නවා. එතකොට කාල විලංගගේ බිරිඳ කියනවා ඔබට එහෙම කිරීමේ අයිතියක් නැහැ. මොකද මම මහරජතුමාගේ බිම්බිසාර මහරජතුමාගේ පණිවිඩකරු. එතකොට කාල විලංග කියනවා ඔබ පණිවිඩයක් දෙන්න නම් යන්නේ මටත් තියෙන පණිවිඩයක් යවන්න. ඔබට හැකිද මගේත් පණිවිඩය අරගෙන යන්න. කාල විලංගගේ බිරිඳ කියන ඔහු ඇයට පුළුවන් කියලා මේ වැඩේ කරන්න. දීඝතපල එතකොට හඳුන්වා දෙනවා තමන් කවුද කියලා. ඔහු කියන පරිදි ඔහු විවාහ වෙලා ඉන්නේ කාලි කුරරගරිකව. තවදුරටත් දීඝතපල කියනවා කාලි කුරරගරිකා යනු සුමන දෙවියන්ගේ දියණිය කියලා. ඔන්න අපට ගැටලුවක් මතුවෙන තරම්. මේ සුමන දෙවියෝ ගැන අපිට ගැටලුවක් තියෙන. අපි පොඩ්ඩක් ඉක්මනට කතා කරමු. දීඝතපල කාලිට කියනවා ඔබ ඔය කනත්තට යන අතරේ කෑ ගහමින් යන්න කාලිට දරුවෙක් ලැබුණෝ කියලා. ඒ කී පරිදිම කාලි කෑ ගහමින් යනවා දරුවෙක් ලැබුණෝ කියලා. කාල විලංගගේ බිරිඳ කෑ ගහමින් යනවා කාලිට දරුවෙක් ලැබුණෝ කියලා. මේ පණිවිඩය මූලාශ්‍රය කියන පරිදි නැවතත් මම කියනවා මේ මූලාශ්‍ර හැම එකක්ම විකෘති කරලා තියෙන්නේ. ඒ පණිවිඩය යක්ෂ සංගමයක් ආමන්ත්‍රණය කිරීමට ගිහිලා සිටිය සුමන දෙවියන්ට ඇහෙනවා. දැන් මේකේ සඳහන් කරන්නේ සුමන දෙවියෙක් කියලා. නමුත් ආමන්ත්‍රණය කරන්න යන්නේ යක්ෂ සමාගමක්. ඉතින් මේ යක්ෂ සමාගමක් ආමන්ත්‍රණය කරන්න කිරීමට ගිහින් සිටිය සුමන දෙවියන්ට මේ පණිවිඩය ලැබෙනවා. මේ අනුව කාල විලංගගේ බිරිඳට දීඝතපලගෙනුත් සුමන දෙවියන්ගෙනුත් වස්තු සම්පත් ලැබෙනවා. බොහෝ වස්තු සම්පත් ලැබෙනවා. ඉන් අපට සඳහන් කරනවා මේ දෙන්නම සිටුවරු කියලා. මොකද මේක පැහැදිලිවම එක් මූලාශ්‍රයක අට කතාවක සඳහන් කරලා තියෙනවා. නම සඳහන් නොකර සෝන කුටිකන්න හාමුදුරුවෝ. ඒ කියන්නේ කාලි කුරරගරිකගේ පුතා. සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ පියා. ඒ කියන්නේ කාලිගේ මහත්තයා. මහදන සිටුවරයෙක් කියලා ඒ මූලාශ්‍රය සඳහන් වෙනවා. එහෙමනම් අපේ මූලාශ්‍ර ඔප්පු කරන මේ දෙන්න ධනවත් සිටුවරු කියලා. දැන් කාල විලංගට ධනය ලැබෙනවා. ඒ අනුව රජතුමා ඔහුව බිරිඳ සමග රජගහනුවර සිටු තනතුරු ලබා දෙනවා. දැන් මෙතන අපට ප්‍රශ්න කීපයක් මතුවෙනවා. ඒ ස්ථානයේ මොකද මේ කතාව ටිකක් දේශ සීමා පෞරු පදනම් බිඳුණු කතාවක්. මේකේ රජගහනුවරට සම්බන්ධ, ඒ කියන්නේ දඹදිව රජගහනුවරට සම්බන්ධ චරිත තියෙන මේ කතාව ඇතුලේ. මේ කතාව සඳහන් වෙලා තියෙනවා අපේ මූලාශ්‍රවලයි සඳහන් වෙන්නේ සද්ධර්ම රත්නාකරයේ අට කතාවන් වගේ ඒ වගේ සඳහන් වෙන්නේ. ඒවත් අපේ ඒ වගේම චරිත ගත්තම ලංකාවේ චරිතත් මේ ඇස්සේ තියෙනවා. ඒ කියන්නේ අපි හඳුනන ලංකාවේ චරිත. ඒ තමයි සුමන දෙවියන්. අපි තන සමන්ත කූටේ වැඩ සිටින සුමන දෙවියන්. සුමන දෙවියන් සමග තවත් කතන්දර තියෙනවා. එතුමාගේ ඔය කෝලිය කුලයට, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ මවගේ පැත්තෙන් ඊටා සමීප ඥාතිකමක් තියෙන බවකුත් රාවයක් සමාජයේ තියෙනවා. ඒවා මූලාශ්‍ර මගින් ඔප්පු වෙලා නැති ජනගත කතාවක් ඒක. ඒ කියන්නේ කොටින්ම මේ බුදුන් වහන්සේගේ මවගේ සහෝදරෙක් කියලා. නමුත් මූලාශ්‍රවල අපිට එහෙම ඔප්පු කරන්න සුමන කියලා සහෝදරෙක් ඉන්න බවක් මූලාශ්‍රව සටහන් වෙලා නැහැ. අපි දන්නා මූලාශ්‍රවල ඔක්කොම සියල්ල අයින් කරනවායි කියලා. දැන් අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ කතාවට කොහොමද සුමන දෙවියෝ සම්බන්ධ වුනේ? ඒ කියන්නේ දඹදිව ඉන්න කාලිගේ පියා වෙන්නේ කොහොමද මේ ලංකාදීපේ ඉන්න සුමන තමන් දෙවියෝ? සුමන දෙවියෝ. මේක ගැටලුවක්. ඊළඟට ඔය අපිට බඹරකස්තලා හම් වෙන සෙල්ලිපිය, පිපලි ගුහේ කියන සෙල්ලිපිය. ඉතින් අපිට සාධාරණ සැකයක්, සාධාරණ ප්‍රශ්නයක් අපිට මතු කරන්න පුළුවන්. ඒ වෙන මහකස්සප හඳුරු වැඩ සිටිය ගුහාව දෙය කියලා. ඔය කුඩුම්බිගලාසන්නව බඹරකස්තලාවේ තියෙන්නේ. දැන් මේකටම සෙට් වෙන සම්බන්ධ වෙන කතාව තමයි සුමන දෙවියන් හිටිය තැන සම්බන්ධ කතාව. දැන් මෑතකදී මතුවෙච්ච කතාවකට අනුව බොහෝ දෙනාගේ පිළිගැනීමක් තියෙනවා. මේවට මූලාශ්‍රයක් තියෙනවා. සෙල්ලිපිත්
ආධාර කරගෙන තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. මේ කියවෙන කතාව අනුව සමන්ත කූටය කියලා ඔය මහ වංශය ඇතුළු අපේ මූලාශ්‍රවලට සඳහන් සමන්ත කූටය කුඩුම්බිගල කියන අදහස තියෙනවා. මේදානන්ද හඳුරන්ගේ පොතේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ පෙන්නනවා සෙල්ලිපි සමන්ත කූටි සම්බන්ධ සෙල්ලිපි පෙන්න. මේ කුඩුම්බිගල සමන්ත කූටි විය හැකි කියන මේ යෝජනාවට පක්ෂව අපේ මූලාශ්‍රවල මහ වංශයේත් විශේෂයෙන් අපට සාක්ෂි ලැබෙනවා. එතන මෙතන අපට ප්‍රශ්නයක් දැන් තියෙනවා. මේ ස්ථානීය සම්බන්ධව. ඒ වගේම චරිත සම්බන්ධ. ජම්බුදීපේ චරිත තියෙනවා, ලංකාදීපේ චරිත තියෙනවා. ඒ වගේම ජම්බුදීපේ ස්ථානයක මේ කතන්දරය දිගේලි වෙනවා. ලොකේට් කරලා තියෙනවා. ඒකේ තමයි රජගහනුවර, හිප්පලී ගුහාව. හැබැයි ඒත් සමගම කතාව නැවත සම්බන්ධ වෙන බවක් වෙනවා. ලක්දිව එක් පැත්තකින් සමන්ත කූටයට ඒ තමයි සුමන දෙවියන් හරහා සමන්ත කූටයට සම්බන්ධ වෙන බවක් වෙනවා. අනිත් එක පිප්පලී ගුහාව හරහත් ඔය බමරගස්තලාවට ආසන්න කුඩුම්බිගලට ආසන්න බමරගස්තලාව හා සම්බන්ධ වෙන බවක් පේනවා. මේවා අපේ හිතලු නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ප්‍රශ්න. අපි කතා කරන්නේ අපිට තියෙන ගැටලු. මේවා අපට මූලාශ්‍ර සපයන තොරතුරු. මේ කතාව සද්ධර්ම රත්නාකරේ තියෙන කතාවක්. මේ කතාව අට කතාවක් තිබෙන බව මලලසේකර තමන්ගේ සංඥානාම ශබ්දකෝෂේ සඳහා පුජ්‍යල සංඥානාම පාලි සංඥානාම ශබ්දකෝෂේ සඳහන් කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් හොයාගෙන ගිහිල්ලා මේ අට කතාවේ තොරතුරත් හොයාගන්න. දැන් එන මේ කතාවෙන් අපිට පෙන්නනවා අර කුරරගරය මධ්‍ය ප්‍රදේශයට. ඒ කියන්නේ මේ රජගහනුවර සිට කිලෝමීටර් 1200ක දුරකට ගෙනිච්චේ ඇයි කියන ප්‍රශ්නෙට මතුවෙනවා. එහෙනම් ඒ තිබිය යුත්තේ ওই 1200ක් දුරින්ද එහෙම නැත්නම් මේ ආසන්නව අපි රජගහනුවර කියන රජගහනුවර හැටියට අපි නිකමට උපකල්පන කරු මේ කතාවට අනුව බමර මේ කුඩුම්බිගල ටිකක් පහළ ප්‍රදේශයක කියලා. එතකොට අපිට ගන්න පුළුවන් අපිට එහෙම ගන්න පුළුවන් මේ කතාව අපට පෙන්නනවා ඔය කුඩුම්බිගල හරිය කුරරගරය විය හැකියි කියලා. ඒකටත් අපිට උදාහරණයක් තියෙනවා. ඒ තමයි කුඩුම්බිගල මේ පර්වත ද්වයක් තියෙන එතන. පර්වත දෙකක්. ඒකට අපි කියන ට්වින් නිවුන් පර්වත දෙකක් තියෙනවා. ඒ පර්වත දෙකේ හැඩය ගත්තොත් එහෙම එය කුරරගරයක නැත්තම් කුරගරයක හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේක එහෙමයි කියලා යෝජනා කරන කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි පාහියන් වාර්තාව පරිවර්තනය කරන ඒකට අර්ථකථනයේ සපයන වෛද්‍ය ශ්‍රී හර්ෂ ඉන්ද්‍රසේන මහතා. ඒ මහතාගේ විග්‍රහයට අනුව ඔය කුඩුම්බිගල ඔය පර්වත ද්වය සහිත ඔය ප්‍රදේශය තමයි ඒ අතීත උජ්ජයිනියේ කුරරගරය. එතුමාගේ පොත කියව ගන්න පුළුවන් අවශ්‍ය නම් ඒක ඔන්ලයින් තියෙනවා. එතුමාගේ පොතේ මේ කියන විග්‍රහය නිසා නෙමෙයි මම මේක යෝජනා කරන්නේ. ඒ නිසාම නෙමෙයි. ඒක අපිට උදව් කරනවා. එතුමාට ඒ සඳහා ස්තුති කරනවා අපි. මේ කතාව එතුමා කියන කතන්දරයට එතුමා කරන විග්‍රහයට අපට පේනවා සපෝට් කරන බව. එතුමාගේ කතාවත් තහවුරු වෙනවා සද්ධර්ම රත්නාකරේ කියන මේ කතාවට. අට කතාවල තියෙන මේ අට කතාවත් මේ අපේ කතාවට සම්මතයි. මේ එතුමාගේ විග්‍රහයත් සාධාරණ නිවැරදි කියලා ඔප්පු කරනවා. එහෙනම් මේ කතාව නැවත අපට පෙන්වන දේ තමයි එහෙනම් උපක්‍රමශීලීව ඔය හියුන්සාන් වාර්තාවත් යොදාගෙන ගෙන ගිය බවක් පේනවා. උජ්ජයිනිය රජගහනුවට ඉත ආසන්නව තිබ්බ උජ්ජයිනිය සහ එහිම තිබෙන කුරරගරේ සහ ඒ ආසන්නෙම තියෙන දක්ෂිණගිරිය. දැන් අපි කිව්වේ පිප්පලී ගුහාව තිබෙන බව ඔය හිංසාන් වාර්තාව ග්‍රහ කරනකොට දක්ෂිණගිරියේ ඒ කියන්නේ රජගහනුවර ආසන්නව තියෙන දක්ෂිණගිරියේ උතුරු පැත්තේ තමයි තියෙනවා කියන බව පේන්නේ. එහෙමනම් රජගහනුවර ආසන්නව තියෙන මේ දක්ෂිණගිරියත් රජගහනුවරට ඉත ආසන්නව තියෙන කුරරගරයත් උපක්‍රමශීලීව වෙනත් කාරණයක් සඳහා අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ මේක මම උත්සාහ කරන පුළුවන් තරම් කතා කරන්න උපක්‍රමශීලීව ගෙන ගිය බව පේනවා ඔය මධ්‍ය දේශයේ කියන කොටසට ඉන්දියාවේ. මේ කතාව කෙටියෙන් කියනවා නම් මතක් කිරීමක් කරන්නම් ඒ තමයි අශෝක සම්බන්ධ කතාව. මහින්ද හාමුදුරු සම්බන්ධ කතාව. මහින්ද හාමුදුරුගේ අම්මා හිටියයි කියන ප්‍රදේශය. ඒ තමයි වේදිස ගිරිය. උජ්ජයිනි තිබුණයි කියලායි කියන්නේ. එහෙනම් වේදිස ගිරිය මේ පැත්තට ගෙනියන්න ඕන නිසා අමුතු ජනපදයක් ගොඩ නැගීමට අවශ්‍ය වන නිසා ඒ කියන්නේ කල්පිත ජනපදයක්. කල්පිත චරිත කිහිපයක් ගොඩ නැගීම සඳහා කල්පිත ජනපදයක් ගොඩ නැගීම සඳහා මේ සියල්ල එහෙට ගෙන ගියාද කියන සැකය මෙන්න මේ කතා තුලින් අපට පේනවා. දැන් මම කල්පිත චරිත කියනකොට අපට එකපාර මතුවෙන ප්‍රශ්න තමයි එහෙනම් මිහිඳු හාමුදුරු කියන්නේ කල්පිත චරිතයක්ද කියන එක. එහෙමනම් වේදිස දේවිය විවාහ කරගත්තයි කියන යුවරජු හැටියට හිටියයි කියන අශෝකත් කල්පිත චරිතයක්ද කියන එක. අපි මෙන්න මේවා ගැන පසුව කතා කරමු. මේක ඒ සඳහා වෙලාව නෙවෙයි. ඒ කියන්නේ අශෝක කියන්නේ කල්පිත චරිතයක්ද? මිහිඳු හාමුදුරු කියන්නේ කල්පිත චරිතයක්ද? එහෙනම් මහින්දාගමනය කියන්නේ නිවැරදි
ඓතිහාසික කතන්දරයක්ද මේවා අපිට කල් වේලා වැඩි. ඒවා අපිට ලැබෙන දත්ව වලට ඉඩ දෙමු. ඒවා අපිට මතු කරලා පෙන්නන්න. මෙහිදී අපි මූලාශ්‍ර වලට අනුව තමයි අපි මේ කතාව කරන්නේ. අපේ ප්‍රශ්න මතු කරන්නේ. එහෙම නැතු අපේ හිතලු නෙමෙයි. එම නිසා අපට හිතලුවක් ඇති වෙන්න පුළුවන් ඒ කල්පිත චරිතද කියන එක අපි ඒක බැහැර කරමු. පැත්තකින් තියමු. අපේ විග්‍රහයන් තුලින් එහෙම දෙයක් අපට කියනවාද කියලා බලමු. ඒ කියන්නේ මේ අපේ දත්ත වලින් අපට කියන කතාවට අපි ඉඩ දෙමු. අපි ඉස්සර වෙන්නේ නැති. මේ කාලි ගැන අපිට විශේෂ කාරණා දෙකක් කතා කරන්න තියෙනවා. කාලිසහ සෝන කුටිකන්න හාමුදුරුවෝ ඔය සුමන දෙවියෝ මෙතන සම්බන්ධ වෙන නිසා මේ සම්බන්ධය මොකක්ද කියන එකත් අපි විග්‍රහ කරගන්න ඕන. එක් පැත්තකින් අපේ අට කතාවක සඳහන් වෙනවා සෝන කුටිකන්න එහෙම නැත්නම් සුමන දෙවියන්ගේ මුණුබුරා කාලිගේ පුතා කෝලිය වංශිකයෙක් කියලා අපේ අට කතාවක සඳහන් වෙනවා. අපි දන්නවා කෝලිය වංශිකයෝ කියන්නේ අපේ බුදුන් වහන්සේගේ මවගේ පාර්ශවය. දැන් මවගේ පාර්ශවයේ මවගේ සහෝදරෙක් හැටියට තමයි ජනගත කතාවක් තියෙන සුමන දෙවියෝ. එතකොට මේ සුමන දෙවියෝ බුදුන් වහන්සේගේ මවගේ ගෝතමී උත්තමාවියගේ සහෝදරයෙක් කියන මේ ජනගත කතාවටත් තටු ලැබෙන බවක් පේනවා මේ කතාවෙන්. මේ අට කතාවේ තියෙන සාක්ෂි. ඒ තමයි සෝන කුටිකන්න හාමුදුරුවෝ කියන්නේ සෝන කුටිකන්න කියන්නේ කෝලිය වංශිකයෙක් කියන එක. දැන් ඕක ඔප්පු වෙන තවත් කාරණයක් ඒ තමයි කාලිට නැත්නම් කාලි කුරරගරිකට කියන තවත් නමක් තමයි කාලි තිස්සා. ඒ වගේම තවත් තැනක අට කතාවක සඳහන් වෙනවා සෝන කුටිකන්නට නැත්නම් සෝන කුරරගරිකට ඒ නම වෙනුවට සෝන තිස්ස කියලා යෙදෙනවා. දැන් අපිට මේ සම්ප්‍රදාය එක් පැත්තකින් පේනවා දැන් ගෝතම යුත්තමාවගේ පුතා ගෝතම වුණා වගේ. සාරිගේ පුතා සාරිපුත්ත වුණා වගේ. මොග්ගලීගේ පුතා මොග්ගලීපුත්ත වුණා වගේ. ගෝධිගේ පුතා ගෝධිපුත්ත වුණා වගේ. නැත්නම් ගෝදත්ත වුණා වගේ. අපට පේනවා එහෙම තිස්සාලා දෙන්නෙක්ගේ පුතාලා තිස්ස වූ බවක්. ඒ එක්කෙනෙක් තමයි සෝන කුටිකන්න. ඇය කාලි තිස්සා ඇගේ පුතා සෝන තිස්ස. එහෙනම් අපට පේනවා මේ තිස්ස කියන මේ පාරම්පරික නාමය සම්බන්ධ වෙනවා කාවන්තිස්ස රජතුමාට. ඒ પરම්පරාවට ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ අපි ප්‍රශ්න කරනවා මේ ලංකාවේ සිටි පිරිසක් නොවේද කියන එක ඔය බුදුන් වහන්සේට සම්බන්ධ ඥාතියෝ නෙමෙයිද මේ අය කියලා. මේක කෙලිම සම්බන්ධ මේගොල්ලෝ මේ පොලිය වංශය කියලා. ඉතින් අපිට අර සුමන දෙවියන් සම්බන්ධ ප්‍රශ්නය. සුමන දෙවියෝ බුදුන් වහන්සේගේ මවගේ සහෝදරයෙක් කියන එක. මූලාශ්‍ර සාක්ෂි නැති වුණා. මේ මූලාශ්‍ර සාක්ෂියෙන් ඒටත් පොඩි සහතිකයක් ලැබෙන බවක් පේනවා. ඒ කියන්නේ අපි තවදුරටත් කතරම් මූලාශ්‍ර හංගලා තිබ්බත් මූලාශ්‍ර විකෘති කරලා ඒ වගේ තුල හංගලා තිබ්බත් ඇතැම් විට හැංගිලා තියෙන්න පුළුවන් අපට මේ වගේ පොඩි තොරතුරු ඔය කතාවත් ඔප්පු කරගත හැකියි. අපිපත් තවත් තිස්සා කෙනෙක් ඉන්නවයි කියලා මේ. ඒ තමයි සුප්පාවාසා. සුප්පාවාසා කියන්නේ බුදුන් වහන්සේගේ මවගේ පැත්තෙන් ඉතා ආසන්නම ඥාති දියණියක්. සුප්පාවාසටත් කියන්නේ සුප්පාවාසා තිස්සා කියලා. එතකොට සුප්පාවාසගේ පුතා තමයි ප්‍රසිද්ධිය අපි දන්න මේ ප්‍රසිද්ධ චරිතයක්. ඒ තමයි සීවලි මහරහතුන් වහන්සේ. හැබැයි සීවලි මහරහතන් වහන්සේගේ නම එහෙනම් තිස්ස වෙන්න පුළුවන් කියලාත් අපිට හිතෙනවා. ඒකට හේතුව තමයි අපි මීට කලින් වීඩියෝ කතා කළා. ඔය භික්ෂුන් වහන්සේලා පිරිසක් යනවා නාගදීපේ වඳින්න. ඒ නාගදීපේ වඳින්න යන මේ භික්ෂුන් වහන්සේලා ඒ නාගදීපයට යනකොට උන්වහන්සේලා ගමන් කරනවා ඔය මහා කිරිගම. එහෙනම් මේ මහා කිරිගමේ ඔය කිරිවේර හැදිලා තියෙන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් මේ මහා කිරිගමේ වැඩ ඉන්නවා ලෝණගිරි තිස්ස කියලා හාමුදුරුවෝ. ඔය ලෝණගිරි තිස්ස හාමුදුරුවන්ට තියෙන ලක්ෂණම තමයි සීවලි මහරහතුන් වහන්සේට තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේලාට දානේ වරදින්නේ නැහැ. අර භික්ෂුන් වහන්සේලා 50 ගණනක් එනවා මහා නාගදීපේ වඳින්න. උන්වහන්සේලා ඒ යන අතරේ මහා කිරිගමට යනවා පිණ්ඩපාතය සඳහා. ඒ අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා ආපසු යන්න සූදානම් වෙනකොට මේ ගම අතෑරලා ওই ලෝණගිරියේ වාසය කරන තිස්ස හාමුදුරුවෝ එනවා. ලෝණගිරි වාසී තිස්ස හාමුදුරුවෝ එනවා. උන්වහන්සේ අහනවා මේ හාමුදුරුවන්ගෙන් දානේ ලැබුණාද කියලා. උන්වහන්සේ පිණ්ඩපාතේ ලැබුණාද කියලා. උන්වහන්සේ කියනවා නැහැයි කියලා. උන්වහන්සේලා ඒ අයට ටිකක් නතර වෙන්න කියලා මේ තිස්ස හාමුදුරුවෝ මහකිරි ගමට ගිහිල්ලා මේ 509ට මේ 59ටම ප්‍රමාණවත් තරම් ආහාර පිණ්ඩපාතේ ලබාගෙන එනවා. කිරිපත් ලබාගෙන එනවා. එහෙනම් මේ උන්වහන්සේට මේ විශේෂ ලක්ෂණයක් මේක. මේ ලක්ෂණය තියෙන්නේ සීවලි මහරහතුන් වහන්සේට. එහෙනම් මේ ලෝණගිරි තිස්ස හාමුදුරුවේ අතුලේ හංගලා තියෙන්නේ සුප්පවාසගේ පුතා වූ සීවලි මහරහතුන් වහන්සේද කියන සාධාරණ සැකයක් අපිට මෙතන තියෙනවා. එහෙනම් සුප්පවාසා තිස්සාගේ පුතා තිස්ස වෙනවා. ඒ වගේම කාලි තිස්සාගේ පුතා තිස්ස වෙනවා. මේ සියලු දෙනාම අපිට පේනවා ඔය කෝලිය වරුන්ගේ ඥාතියෝ කියලා. කෝලිය වංශිකයෝ කියලා. අටකතා කෙලින්ම සඳහන් වෙනවා සෝන කුටිකන්න හාමුදුරුවෝ කෝලිය වංශිකයෙක් කියලා. ඒ වගේම සුප්පවාසාගේ පුතා නිසා ඒක අපිට පැහැදිලිවම පේනවා සීවලි හාමුදුරුවෝ කෝලිය වංශිකයෙක් කියලා. බුදුන් වහන්සේගේ සමීපම ඥාතියෝ තමයි මේ දෙන්නම කියලා අපිට පේනවා. එහෙනම් මේ චරිත සහ මේ ස්ථාන මේ අපේ භූමියේ තිබිය යුතුයි කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. ඒ වගේම ඉන්දියානු භූමියේ එක් පැත්තකින් මේ රජගහනුවර ආසන්නව තිබුණු ඒ කියන්නේ මේ තිබෙන බව අපිට පේනවා. නමුත් ඉන්දියාවට ගෙනහිල්ලා අපිට පේනවා මේගොල්ලන් මේ වැඩේ හරියට
මේ සිතියම් ගත කිරීමට බැරි වූ බවක් අපට පේනවා. මේ සිතියම් ගත කරනකොට කරලා තියෙන විකෘතීන් විසින් අපට පේනවා මේක බොරුවක් කියලා. මේක බොරුවක් කියලා මම අදහස් කරන්නේ, අපි අදහස් කරන්නේ ඉන්දියාවේ ජම්බුදීපය සිහිනයක් කියන එක තමයි අපට පේන්නේ. මේ සිහිනය තමයි අපට පේන්නේ අපට මේ ලැබෙන දත්තත් එක්ක පුපුරා යන්නේ. ඉතින් මේක තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඊටා සහෝදරත්වයෙන් මේ ගැන තවදුරටත් විමසන්න කියලා. අපි තව එක දෙයක් කතා කරමු. අනිත් සියලු කතා ඊළඟ වීඩියෝදී අපි කතා කරමු. ওই විශේෂ කතා කීපයක් තියෙන අපිට ඔය කුරරඝරය ගැන, වේදිසාව ගැන, දක්ඛිනගිරිය ගැන, ඔය මහින්ද හාමුදුරන්ගේ මව ධම්මගුත හාමුදුරුව වගේ කට්ටිය යොදාගෙන අපිට කතා කරන්න තියෙනවා. ඒක අපි ඒ සාකච්ඡාවේදී කිරීමට තියාගෙන අපි එක දෙයක් විතරක් කතා කරමු. අර කාලිගේ ගමන වගේම ගමන. ඒ තමයි මහකච්චන හාමුදුරුව උජ්ජයිනියේ සිට සවැත් නුවරට යන ගමන. අපේ අට කතාවන්හි සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ ධම්මපද අට කතාවේ. උන්වහන්සේ උජ්ජයිනියේ සිට නිරන්තරව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම ශ්‍රවණය කිරීම සඳහා උජ්ජයිනියේ සිට නිරන්තරව සවැත් නුවරට වැඩියයි කියලා. ඉන්දියාවේ සිටියේ මේ පෙන්වන විදිහට උජ්ජයිනියේ සිට සවැත් නුවරට ඔවුන්ගේ ශ්‍රාවස්තියට කිලෝමීටර් 800කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එවනම් අපිට මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. නිරන්තරව මේ ධම්ම ඇසීම සඳහා උන්වහන්සේ කොහොමද උජ්ජයිනියේ සිට සවැත් නුවරට ගියේ කියලා. මේකෙන් අපිට පෙනෙන ඉන්දියාවේ සිටියම හදිසියේ අටවගත් එකක් කියලා. මේ කතාවේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය සවැත් නුවර වෙනත් හාමුදුරුවරුත් වෙනත් මහා තෙරවරුත් ධර්ම ශ්‍රවණය කරන්න එනවා. එතකොට සක්‍රය අහනවා එක් දවසක් මහකච්චාන හාමුදුරුවෝ තාම ආවේ නැත්තේ ඇයි කියලා. ඒ මොහොතේ මහකච්චාන හාමුදුරුවෝ එතනට වඩිනවා. එවිට සක්‍රය මහකච්චාන හාමුදුරුවෝ ගාවට දුවගෙන ගිහිල්ලා උන්වහන්සේට වැඳලා උන්වහන්සේගේ මේක කියන්නේ බත්කෙන්ද කියලා දෙපාවල බත්කෙන්ද අල්ලගෙන උන්වහන්සේ මහකච්චාන හාමුදුරුවන්ගේ ඒ ආගිය තොරතුරු කතා කරා. අනිත් හාමුදුරුවෝ කියනවා මේ සක්‍රයත් හාමුදුරුවරුන්ගේ මූණ දිහා බලලා තමයි කතා බහ කරන්නේ. එතුමා විශේෂ සැලකිල්ලක් දක්වන මහකච්චන හාමුදුරුවෝ තව මේ සාරිපුත්ත හාමුදුරුවෝ වැනි මහා තෙරවරුන් ඉන්නවා. ඒ අය එක මෙහෙම ගිහලා කතා කරන්නේ නැහැ කියලා හාමුදුරුවෝත් කියනවා. මේ කතාවෙන් අපට පෙනෙන මේ හාමුදුරුවන්ගේ කතාවත් අපට පෙන්නනවා. එහෙමනම් සක්‍රය මහකච්චන හාමුදුරුවෝ සමග ඊටා සමීප සම්බන්ධතාවයක් තිබෙන බව. සමීප ගෞරවයක් ආදරයක් උන්වහන්සේට දක්වන බව. මෙන්න මේම ආදරයක් දක්වන බව තමයි අර දෙපාවල බත් කෙන්ද අල්ලලා නැමිලා අල්ලගෙන කතා කරන එකෙන් අපිට පෙන්වන්නේ ඒක තමයි. මේක මම සුවිශේෂයි කිව්වෙත් මේ කාරණේ මේක අපිට ආවේනික සංස්කෘතික ලක්ෂණයක්. ගිහි ජනතාව අතර මේක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය තරුණයෙක් වැඩිහිටියෙකුට මෙහෙම කරන බවක් අපිට අපි දැකලා නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලා අතර මේක තියෙන බව අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. එහෙම කරන්නේ Tamanට වඩා වැඩිහිටි එහෙත් තමන් ඊට ආදරය කරන ගෞරව කරන කෙනෙක් බොහොම විශ්වාස කරන. ඒ විශ්වාස තමයි මේකෙන් පළ කරන්නේ. වඩා විශ්වාස කරන කෙනෙක් ගාවට ගිහින් මේ විදිහට ආගිය තොරතුරු කතා කරන බව අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙන්න මේකත් එහෙනම් තවදුරටත් ඒ කියන සක්‍රය මහකච්චාන හාමුදුරන්ට ඒ කරපු ඒ ගෞරව ආදරය, ඒ බත්කෙන් දැල්ලගෙන දෙපාවල, ඒ සංස්කෘතික ලක්ෂණය අදටත් අපේ සංස්කෘතියේ නොමැරී තියෙනවා. මේකත් අපි විග්‍රහ කරගන්න ඕනේ. ඒකයි මම මේ කතාව කිව්වේ. අපි තව එකම එක කතාවක් කරලා අවසන්. ඒ තමයි සෝන කුටිකර්ණ හාමුදුරන්ගේ කතාව. මේක මේ මහකච්චාන හාමුදුරන්ගේ කතාවටම සම්බන්ධයි. ඒ වගේමයි මෙයත් පොඩ්ඩක් වෙනස්. මහකච්චාන හාමුදුරන්ගේ ගෝල හාමුදුරුවෝ තමයි සෝන කුටිකර්ණ හාමුදුරුවෝ කුර කාලිගේ පුතා. සෝන කුටිකර්ණ හාමුදුරුවෝ උජ්ජයිනියේ සිට සවැත් නුවරට යනවා. උන්වහන්සේ යන බව පෙනෙන්නේ ඒ මූලාශ්‍ර විස්තරයට අනුව. කෙලින්ම කියන්නේ වරුවකින් ගියයි කියලා. කෙලින්ම කියන්නේ දවසකින් ගියයි කියලා. හැබැයි විස්තරේ හැටියට අපිට පෙන්නනවා එක්ක වරුවකින් එහෙම නැත්නම් එක් දිනක් ඇතුළත තමයි උන්වහන්සේ උජ්ජයිනියේ සිට සවැත් නුවරට යන්නේ. ඒක අපිට පැහැදිලි වෙනවා. උන්වහන්සේ අඳුරු වැටෙනකොට තමයි සවැත් නුවර ජේතවනාරාමයට යන්නේ. මොකද බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා මේ සෝනට නවතින තැනක් රැය ගත කරන්න තැනක් සකස් කරන්න කියලා. සකස් කරන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ සොරෙන් තේරුම් ගන්නවා මේ බුදුන් වහන්සේ ඉල්ලන්නේ බුදුන් වහන්සේගේ කුටියම තැනක් සෝන කුටිකර්ණ හාමුදුරන්ට වෙන් කරලා දෙන ලෙසයි. ඒ කී පරිදි ඒ සිදුවීම සිදු වෙනවා. එහෙනම් මේ කතාව අපිට නැවත කියනවා මේ වරුවකින් හෝ දවසකින් සෝන කුටිකර්ණ හාමුදුරන්ට අර ඉන්දියාවේ තියෙන මැප් එකේ පෙන්නන කිලෝමීටර් 800කට වැඩි දුරක් එක් දිනකින් ගමන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට නැවත තියෙනවා. හැබැයි 이르දියෙන් ගියයි කියලා මේක වහන්න පුළුවන්, නැවත කොලයක් වහන්න පුළුවන්. එහෙම කොලයක් වහලා මේක යට ගහන්න පුළුවන්. නැවත එහෙනම් මේ සෝන කුටිකර්ණ හාමුදුරුවෝ සවැත් නුවරට ගිය ගමනත් වරුවකින් එහෙම දවසකින් අපිට නැවත ප්‍රශ්න කරනවා. අපිට යෝජනා කරනවා මේ ඉන්දිය සිටියෙන් ප්‍රශ්න කරන්න කියලා. ඒ කිලෝමීටර් 800ක වැඩි ප්‍රමාණයක් එහෙම යන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි කතා තුනක් අදගත්තා. මේ කතා තුනෙන්ම අපට පෙන්නනවා ඉන්දිය සිටියම ඒ අපේ ජම්බුදීප කතන්දරයට ගැලපෙන්නේ නැහැ.